ඔෆිස් එහෙනම් සීනියර් ඔෆිස් එහෙනම් නේද? අද ජොල්ද මල්ලි අපිට මොකටද? අපිට ආන්න ඉව එක එහෙම අහන්නේ කොහොමද උඹ? ටොප් 3 වගේ එකේ මෙයාගේ මේ බිජ්ජෝල්ද කියලා අහන්න කිව්වා අර 3 වගේ මිනිස්සෙක්. calm down මොකද මේ රණ්ඩු වෙන්නේ බරු අර නංගි කෙනෙක් මගේ බිච්චවුල්ද කියලා අහනවනේ මේ පාරේ බිච්චවුල්ද මහත්තයා අරස් කරන්න අරස් කරන්න ආයි දැන් ආයි මෙතන ගහගත්තු එක්කෙනෙක් හරි ඔක්කොම අර මෝ කවුද මගේ බිච්චවුල්ද කියලා අහන්නේ? මේ නංගි යන්න කිව්වේ මේ නංගි තමයි යන්නේ අයිසේ නං සෞඩි කෙනෙක් ඇහුවා නම් ඔයාට ඒක ඔයාට කම්ප්ලිමන්ට් එකක් ගන්න උන්ද කියන උන් බිච්චවුල්ද කියලා අහන්නේ. මම්මගේ පස්සේ කෙර කෙල්ලුන්න කැමති නෑ. හරි මේ ස්පයික් ඉන්නස ඕම්ම අර පැත්ත ඕම්ම යන්නකෝ ඵලය බල්ලෙක්ගේ ඵලය පොඩි බිජු කේස් එකක් යන්න මිස් යන්න හරි ඕම්ම යන්නකෝ අර ආපුකට මෙතන නම් බොරුවට රණ්ඩු ඇති කරගන්න ඕනේ මම ඉස්සරහට හිටගත්තා. යාළු හරි යාළුවෝ කමන්නේ යවම් යන්කෝ බෙහෙත් ගන්න සුවාලද නෑ මගේ මාර්ගය බ්ලොක් කරේ කවුද වේ? හරි මේ සර් කන්නෝ කර පැත්තටම විදගෙන බිච්චවුල්ද කියලා අහන්නේ. මේ පායක් ගොබ්බේ යන්නේ උඹ යන අරවලා. අර ටෝක් කරනකොට එම් පුළුවන් බිච්චවුල්ද කියලා අහනවා මගේ. බිච්චවුල්ද කියලා අහනවා. මේක තමයි බිච්චවුල්ද ආවම් බුලේ දාත්තේ පාරය. මේක තමයි මේ ඕවා තියාගන්න පාර යන්න මේක තමයි මේ පේනවනේ උඹට දෙන්න නේද බා? කොතෝ රතු පාරය. අපි අකුස පුළුවන් දෙයක් කරමු යගේ